ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනය විසින් ඉදිරිපත් කරන ලද 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතට අදාළව ඒ සම්මුති පනතේ තියෙන තහනම් ද්‍රව්‍ය පිළිබඳ ලේඛනය සංශෝධනය කරමින් අලුතින් එකතු වෙන ඒ තහනම් උත්තේජක එකතු කරමින් ඉදිරිපත් කරපු සංශෝධිත ගැසට් පත්‍රය සම්බන්ධයෙන් තමයි අපි අද සාකච්ඡා කරන්නේ. මේක අපි කරන්නේ ඇත්තටම ලෝක උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනය අපි කියනවා World Anti-Doping Agency එහෙම නැත්නම් වාඩා කියලා. මේ වාඩා ආයතනය මගින් ඒගොල්ලෝ වාර්ෂිකව මේ උත්තේජන ලයිස්තුව ඉදිරිපත් කරනවා. අලුතින් උත්තේජක ද්‍රව්‍ය මේ ලයිස්තුවට එකතු වෙනවා. ඒ නවීන තාක්ෂණය, නවීන ඖෂධ වර්ග, කෑම බීම මේ සියල්ල හින්දා මේ ලයිස්තුව දිනපතා අප්ඩේට් වෙනවා. ඉතින් ඒ අනුව තමයි අපි 2025 වර්ෂයට මේ ලයිස්තුව ඒ වාඩා ආයතනයේ සම්මුති නිර්දේශවලට අනුව අපි මේක අප්ඩේට් කරලා එහෙම නැත්නම් යාවත් කාලීන කරලා තියෙන්නේ. මේකේ මේ අවුරුද්දේ අපි වර්ග 6ක් අලුතින් එකතු කරලා තියෙනවා. මේ අපේ රටේ ක්‍රීඩකයන් මේ තහනම් උත්තේජක ද්‍රව්‍ය ලබා ගැනීම නැවැත්වීමට එහෙම නැත්නම් ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන්. ඉතින් අපේ රටේ ක්‍රීඩාවේ අරමුණ මොකද්ද? දැන් අපි ක්‍රීඩා කරන්නේ ඇයි කියන එක. දැන් මම හිතන්නේ අද දවස පුරාම අපේ മന്ത്രിවරු මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. මම හිතන්නේ අපිට අවශ්‍යයි අපේ රටට දැන් යහපත් පුරවැසි. ඒතර මේ යහපත් පුරවැසියෙක් ගොඩනැගීමේ වගකීමත් මේ ක්‍රීඩාව ඇතුලේ තියෙනවා. ඒ වගේම විනයගරුක පුරවැසියන්. දැන් අපි විනයගරුක පුරවැසියන් කතා කරාට ගරු සභාපතිතුමියනි අපිට අදත් බැරි වෙලා තියෙනවා විනයගරුක සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරින් නිර්මාණය කරගන්න. මොකද මේක තමයි අපි ක්‍රීඩාවෙන් අඩුම තරමින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වගේම විනයගරුක පුරවැසියෙක්, ඒ වගේම නිරෝගී පුරවැසියෙක් අපිට අවශ්‍යයි. ඒ වගේම ශක්තිමත් මිනිස්සු අපිට අවශ්‍යයි. ජව සම්පන්න තරුණයෙක් අපිට අවශ්‍යයි. මෙන්න මේ කාරණා සියල්ල ඉෂ්ට කරගන්න තමයි ගරු සභාපතිතුමියනි අපි ක්‍රීඩාව පාවිච්චි කරන්නේ. එතකොට අපිට වෙලා තියෙන කාරණය තමයි මෙන්න මේ ක්‍රීඩාවේ තියෙන සමස්ත අරමුණෙන් එහා ගිහිල්ලා මේක සම්පූර්ණයෙන් තරඟකාරීත්වයට වැටිලා ජයග්‍රහණයම හඹාගෙන යන. මම කියන්නේ නැහැ ක්‍රීඩා කරනවා නම් තරඟ තියෙනවා නම් ජයග්‍රහණය කරන්න ඕනේ. ඒකයි අපේ අරමුණ, ඉලක්කයක්. නමුත් ක්‍රීඩාව ඊට එහා ගිහිල්ලා අර අපි කතා කරන ඇත්ත, දක්ෂ, මානව දයාව තියෙන, විනය තියෙන ක්‍රීඩකයෙක් නිර්මාණය කරන එක මම හිතන්නේ අපේ රටේ වගකීමක්, අපේ අමාත්‍යංශයේ වගකීම. ඉතින් ඒක නිසා මෙන්න මේ අරමුණු ඇතුව ඒ වගේම මේ තහනම් උත්තේජක ද්‍රව්‍ය නතර කර ගැනීම අරමුණින් තමයි අපි මේ ගැසට් පත්‍රය ඉදිරිපත් කරන්නේ. ඒකට දැන් මේ තහනම් උත්තේජක ගැනීම හරහා මේ ක්‍රීඩකයන්ට අත්වෙන ඉරණම දැන් ඒගොල්ලට සාමාන්‍යයෙන් එක තරඟයකින් දෙකකින් මේක ජයග්‍රහණයක් අත්පත් කරගන්න පුළුවන්. ඒක తాවකාලික ජයග්‍රහණයක්. මොකද මේ ජයග්‍රහණය අර අපි කලින් කතා කරපු ජයග්‍රහණ හඹා යෑමේ සංස්කෘතිය විහිං ක්‍රීඩාවේ තියෙන ඒ ගුණාත්මක භාවය අභිබවා ගිහිල්ලා පුහුණුකරුවට, එහෙම නැත්නම් තමන්ගේ පාසලට, එහෙම නැත්නම් දෙමව්පියන්ට, එහෙම නැත්නම් තමන් ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජයට ජයග්‍රහණයම අවශ්‍ය වටපිටාවක තමයි මෙන්න මේ උත්තේජක පාවිච්චිය සිද්ධ වෙන්නේ. ඒතර බොහෝ වෙලාවට ඒක ඇතුලේ සැලකිල්ලට භාජනය කරන්නේ නැහැ ක්‍රීඩකයාට වෙන හානිය. ඒක ඇතුලේ සාකච්ඡා වෙන්නේ නැහැ ක්‍රීඩකයාගේ අනාගතයට මොකද වෙන්නේ කියලා. එදා දවසේ මෙඩල් එක, එදා දවසේ ජයග්‍රහණය තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක එක ගත්තාම අපිට තේරෙනවා මේක සැලකිය යුතු ප්‍රශ්නයක් රටකට, ඒ වගේම ක්‍රීඩාවටත් මේක සැලකිය යුතු ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් ලංකාවේ වැඩි වශයෙන් පාවිච්චි කරනවා ඇනෝබොලික් ඒජන්ට් කියන උත්තේජක වර්ගය. ඒක තමයි අපිට දැනට තහනම් උත්තේජක පරීක්ෂණ මගින් අහුවෙලා තියෙන්නේ පොදුවේ පාවිච්චි කරන. ගරු සභාපතිතුමියනි මේකේ වෙන අලකලංචිය තමයි මේ අපේ ශරීරයේ තියෙන කෙමිකල් එක. එහෙම නැත්නම් අපේ ශරීරයේ සමහර රසායනික විපර්යාස සිද්ධ වෙනවා. මේ කෙමිකල් ඉම්බැලන්ස් කියන එක මේ තහනම් උත්තේජක පාවිච්චි කිරීම හින්දා සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ ගැහැණු ළමයින්ට, පාසල් වයසේ ඉන්න ගැහැණු ළමයි මේ උත්තේජක පාවිච්චි කිරීම නිසා ඒගොල්ලෝ පසු කාලයක විශාල ගැටලු වලට මුහුණ දෙනවා. විශාල ප්‍රශ්න වලට මුහුණ දෙනවා. නමුත් ඒගොල්ලෝ කෙටි කාලයේදී මේක ඒ අවදානම ඒ දීර්ඝකාලීන ප්‍රශ්නය ගැන අවබෝධයක් නැතුව මේ තහනම් උත්තේජක පාවිච්චි කරනවා. ඉතින් අපි මේ අවස්ථාවෙත් අපි අපේ පාසල් දරුදරුවන්ගෙන් සහ
අනෙකුත් ක්‍රීඩකයන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ අනාගතය තමන්ගේ අනාගත ක්‍රීඩාදිවිය ඒ වගේම සෞඛ්‍ය ගැන හිතලා මේ තහනම් උත්තේජක පාවිච්චි කරන එක ප්‍රතික්ෂේප කරන්න ඊට වඩා දක්ෂ විදියකට අපේ රටේ දරුවන්ට ඉදිරියට ගිහිල්ලා ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ වගේම මේ ශක්තිය සහ බලය වැඩි කරගන්න. අපි කියනවා strength and power එක වැඩි කරගන්න මේ තහනම් උත්තේජක පාවිච්චි කරනවා. විශේෂයෙන්ම weight lifting වගේ ක්‍රීඩාවල, power lifting වගේ ක්‍රීඩාවලදී මේ තහනම් උත්තේජක පාවිච්චි කරනවා. ඒ වගේම ස්ටිමියුලන්ට් අපි කියනවා උත්තේජක විදියට ඩයිමීතයිල් ඇම්ෆිටමින් කියන උත්තේජකය බහුතරයක් පාවිච්චි කරනවා. මේකත් ඉතා නරක ද්‍රව්‍යයක් ක්‍රීඩකයන් සම්බන්ධයෙන්. ඒ වගේම සමාන හෝමෝන වර්ග. ඒ වගේම ෆුඩ් සප්ලිමන්ටරි. දැන් මේ ෆුඩ් සප්ලිමන්ටරි මම හිතන්නේ අපේ වෛද්‍යතුමත් කතා කරන වෙලාවේ කිව්වා මේ ෆුඩ් සප්ලිමන්ටරි පාවිච්චි කිරීමත් එක්ක මේවා ඇතුළෙත් තියෙනවා අපි දන්නේ නැතුව අර තහනම් උත්තේජක. ඒක සමහරට ඒ දරුවා දන්නෙත් නැහැ, ඒ දෙමව්පියෝ දන්නෙත් නැහැ. හැබැයි එයාට ඒ තහනම් උත්තේජක ඒව හරහා ලැබෙනවා. ඒතර මේ ෆුඩ් සප්ලිමන්ටරි පාවිච්චි කිරීමත් අපේ රටේ සමහර ක්‍රීඩකයන්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ඒවත් අපි සලකා බලන්න ඕන. මොකද ඒව ඇතුළෙත් අර කලින් කතා කරපු දීර්ඝ කාලීන රෝගාබාධයන්ට ගොදුරු වෙන්න පුළුවන්. අක්මා රෝග, වකුගඩු රෝග, දියවැඩියාව, ඒ වගේම හෘද රෝග මේ වගේ දේවල් වලට ක්‍රීඩකයෙක් අනාගතයේ ගොදුරු වෙන්න පුළුවන් මෙන්න මේ දීර්ඝ කාලයක් මේ කියන තහනම් උත්තේජක වර්ග පාවිච්චි කිරීම නිසා. ඉතින් අපේ රජයක් විදියට අපේ වගකීමක් තියෙනවා ක්‍රීඩකයන් මෙන්න මේ තත්වයෙන් මේ උත්තේජක ද්‍රව්‍ය පාවිච්චි කිරීමේ අනතුරින් මුදවා ගැනීම සම්බන්ධයෙන්. ඊළඟට මේ තහනම් උත්තේජක වගේම ගරු සභාපතිතුමියනි මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමත් අපේ රටේ තරුණයන් අතර ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද අපි විශේෂයෙන්ම අපේ රටේ ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනගන්න උත්සාහ ගන්නෙම මෙන්න මේ තරුණයන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම, තරුණයන් මත්ද්‍රව්‍ය වලට යොමු වීම අපිට වළක්ව ගන්න පුළුවන්. මෙන්න මේ අපි යහපත් ක්‍රීඩා සංස්කෘතියක් අපේ රටේ නිර්මාණය කරවොත් ඒවා අර තහනම් උත්තේජක මර්ධනය කරන්න අපි උත්සාහ ගන්නවා වගේම අපි දියුණු ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කරවොත් අපේ රටේ මේ තරුණයන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමත් මං හිතන්නේ අපිට මුදව ගන්න පුළුවන්. අපි ඒ වෙනුවෙන් දියුණු වැඩසටහන් ක්‍රමවේදයන් නිර්මාණය කරමින් පවතිනවා. අපේ රටේ තරුණයන් කොහොමද මේ ක්‍රීඩාවට යොමු කරගන්නේ කියන කාරණයක් එක්ක. ඉතින් මේ සම්බන්ධයෙන් අපේ රටේ ක්‍රියාත්මක වෙන ආයතනය තමයි ශ්‍රී ලංකා ඇන්ටි ඩෝපින් ඒජන්සි එක. ඒ ආයතනය ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජ්‍ය ආයතනය. අපි වසරකට දල වශයෙන් රුපියල් මිලියන 80ක් විතර වියදම් කරනවා මේ ආයතනය වෙනුවෙන්. ඒකේ අරමුණ එතකොට අපිට පැහැදිලි විශාල මුදලක් අපි යොදවමින් තියෙන්නේ මේ අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන්. එතකොට මේ ආයතනයේ තියෙන වගකීම තමයි ජාතික තරඟාවලි වලට සහභාගී වෙන ක්‍රීඩකයන්, ජාතික මට්ටමේ ක්‍රීඩකයන්, ඒ වගේම සමහර ජාතික පාසල් තරඟාවලදී ඒ ක්‍රීඩකයන් මේ තහනම් උත්තේජක පාවිච්චි කරලා තියෙනවද කියලා චෙක් කරලා බලන එක තමයි අපි ගොඩක් වෙලාවට කරන්නේ. බොහෝ තරඟාවලි ඉවරුණාට පස්සෙත් ඒ පරීක්ෂණ අපේ ආයතනය මගින් කරලා තමයි ඒ ක්‍රීඩකයන් ඇත්ත ජයග්‍රාහකයෙක්ද නැද්ද කියන එක තීරණය කරන්නේ. ඒ වගේම ගරු සභාපතිතුමනි ජාත්‍යන්තර තරඟාවලට යන ක්‍රීඩකයනුත් මේ පරීක්ෂාවට ලක් වෙනවා. විශේෂයෙන්ම කණ්ඩායම් තරඟවලට සම්බන්ධ වෙන ක්‍රීඩකයන් අඩුම වශයෙන් අවුරුද්දකට සැරයක්වත් අහඹු ලෙස තෝරගන්න සමහර ක්‍රීඩකයන් මේ පරීක්ෂාවට ලක් කරනවා. ඉතින් ඒ පරීක්ෂාවට ලක් වෙන ක්‍රීඩකයෙක් අහු වුණොත් ඒ ක්‍රීඩකයා බොහෝ වෙලාවට තරඟ තහනම් කරන්න, තරඟ මුදල් නැවත අය කරගන්න මේ වගේ දේවල් වලට පවා අපි යොමු වෙනවා. එතකොට ක්‍රීඩකයෙක්ගේ සමහර විට ක්‍රීඩා තමන්ගේ මුළු ජීවිත කාලයම මේ වගේ අහු වුණොත් එයාගේ ඉවර වෙන්න පුළුවන්. අපිට මතකයි මේ ළඟදී අපි කරපු තරඟාවලියක ටෙස්ටිං කරන්න යනකොට ඒක ක්‍රීඩකයෙක් බලෙන් පැනලා ගියා. බලෙන් පැනලා ගිහිල්ලා මොකද එයා දන්නවා එයා මේවා පාවිච්චි කරලා තියෙනවා. දැන් ටෙස්ටිං වලදී අහු වෙනවා. එයා හිතුවේ නෑ ටෙස්ට් කරයි කියලා. ඒ වෙලෙම පැනලා ගියා. ඒ වගේ සිදුවීම් පවා මේ ක්‍රීඩාව ඇතුලේ සිද්ධ වෙනවා. ඉතින් ඒව ගැන අපි ටිකක් අවධානයෙන් තමයි මේ කාරණයක් එක්ක ඉන්නේ. මොකද මේක ජාතික වගකීමක් අපිට තියෙනවා අපේ රටේ ක්‍රීඩකයන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධ. අපි තරඟ ජයග්‍රහණය කරන්න ඕන. ඒ ජයග්‍රහණය වගේම ක්‍රීඩකයන් ආරක්ෂා කර ගැනීම සහ ඔවුන්ට අනාගතයේදී එක තරඟයක් දිනලා අද තරඟෙ දිනලා හෙට තරඟය දිනලා ක්‍රීඩාවෙන්
අයින් වෙන්න නෙමෙයි ඒගොල්ලෝ දීර්ඝ කාලීනව මේ ක්‍රීඩාවේ නියැලෙන පුද්ගලයන් විදියට නිර්මාණය කරගන්න තියෙන වගකීමක් අපිට තියෙන නිසා මේ ගැන අපි විශේෂ උනන්දුවක් දක්වනවා. ඉතින් ඒක නිසාම අපි මේ ක්‍රීඩකයන් දැනුවත් කිරීම. මොකද අර හොරා අල්ලනවා වගේ එකටම අමතරව මේක නොකරන්න සමහර අය නොදැනුවත්ව මේකට පෙළඹෙනවා. විශේෂයෙන් පාසල් ක්‍රීඩකයෝ. ඒකට ඒ අය දැනුවත් කිරීමේ වැඩසටහන් පවා අපි සංවිධානය කරනවා. මේ ළඟදිත් යාපනයේ දිස්ත්‍රික්කයේ මේ වගේ දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් කරා ආයතනයේ සම්බන්ධ වෙලා ඒ වගේම යාපනයේ විශ්වවිද්‍යාලයේ මේ වගේ වැඩසටහනක් කරලා තියෙනවා. ඉතින් අපි ඒ ප්‍රදේශවල පවා මේ දරුවන් මේ තත්වයෙන් මුදව ගන්න අපි වැඩ කටයුතු කරගෙන යනවා. ගරු සභාපතිතුමියනි මේ උතුරු නැගෙනහිර ගැන කතා කරනකොට දැන් විශේෂයෙන් මම හිතන්නේ අද මෙතන හිටපු අපේ ඒ ප්‍රදේශවල മന്ത്രിවරුන් කතා කරා. දැන් මේ අවස්ථාවේ එතුමන්ලා මෙතන නැහැ. නමුත් ඒකට අපිට පොඩි පිළිතුරුවක් එහෙම නැත්නම් ඒ සාකච්ඡාවෙන් මතුවෙච්ච කාරණා කීපයක් ගැන අදහසක් දක්වන්න ඕන. ඒකට හේතුව තමයි මේ മന്ത്രിවරුන් ඉදිරිපත් කරපු අදහස් කරු සභාපතිතුමනි බොහොම හොඳයි. අපි ඒ වාගේ කරනවා. ඒවයි ගන්න තියෙන දේවල් අපි ගන්නවා. හැබැයි අපි පොදුවේ ගත්තාම දැන් එතුමන්ලා ඉදිරිපත් කරපු ගැටලු අපි හිතුවොතින් ඒ ප්‍රදේශවල ක්‍රීඩා පිටි නැති ප්‍රශ්නය දැන් මේ අපේ ආණ්ඩුව ආවට පස්සේ මේ ප්‍රදේශවල ක්‍රීඩා පිටි නැති වෙලා නෙමෙයි. මොකද ක්‍රීඩා පිටියක් හදනවා කියන එක මාසෙන් දෙකෙන් තුනෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒවා අවුරුදු ගණන් යන ක්‍රීඩාංගන හදන්න යන වැඩ. ඒතර මේ മന്ത്രിවරුත් හිටපු ආණ්ඩුවලදී මේවා කරගත්තේ නැහැ. ඒවා ගැන සැලකිල්ලක් දැක්ුවේ නැහැ. දැන් මේ මාස 6ට අපි හැදුවේ නෑ වගේ තැනකින් තමයි ඒ කතාව යන්නේ. ඒක නිසා ගරු මන්ත්‍රීතුමියනි මේ උතුරු නැගෙනහිර ක්‍රීඩා පිටි සංවර්ධනය වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් මම හිතන්නේ මේ මාස 6ට අපි කරන්න පුළුවන් විශාල වැඩතොගයක් කරලා තියෙනවා. මම උදාහරණ කිහිපයක් කියන්නම්. අපි පටන් ගන්නවා යාපනයේ දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් නිර්මාණය කරන්න. අපි දැන්ටමත් ඒකට සැලසුම් හදලා සාකච්ඡා කරමින් ඉන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් එක්ක. ඒ වගේම ගරු සභාපතිතුමියනි අපි දැනටමත් අයවැයෙන් පාස් කරලා තියෙනවා කෝපායි ප්‍රදේශයේ ගෘහස්ත ක්‍රීඩාගාරයක් හදන්න චෙම්මිනි කියන ප්‍රදේශයේ මම ගිහිල්ලා බලලා ඇවිල්ලා තියෙන්නේ. මේවා කලින් ආණ්ඩුත් තිබ්බා. හැබැයි එහෙම කළා නැහැ. යාපනයේ නගරයේ නැහැ ඉන්ඩෝර් ස්ටේඩියම් එකක්. ඒ කියන්නේ ගෘහස්ත ක්‍රීඩාගාරයක් නැහැ. ඉතින් අපි මේවට දැන් කටයුතු කරමින් ඉන්නවා. ගරු සභාපතිතුමියනි මේ ළඟදී අපි ඩ්‍රැගන් බෝට් ෆෙස්ටිවල් එකක් කරා චීන තානාපති කාර්යාලයත් එක්ක. අපි යාපනයේ ළමයි 80ක් ඩෙල්ෆ් දූපතෙන් පවා ළමයි 80ක් එක්ක 101ක් අපි ගෙන ආවා කොළඹට. අපි බස් රථ යවලා 101ක් කොළඹට ගෙන්නගෙන දවස් 3ක් නවාතැන් කෑම බීම පහසුකම් දීලා තියාගෙන ඒ තරඟාවලියට අපි සම්බන්ධ කරා. මං හිතන්නේ ඉතිහාසයේ කවදාවත් යාපනයේ දරුවන්ට එහෙම කළා නැහැ. ඉතින් අපි ඒක නිසා මේ മന്ത്രിවරු මං හිතන්නේ අර චෝදනා විදියට කෑ ගැහුවට ඒගොල්ලෝ බය වෙලා තියෙනවා. දැන් අපි මේ කරන වැඩතොගෙත් එක්ක තමන්ගෙන් වෙච්ච අඩුපාඩුව අතපසු වීම දැන් හයිලයිට් වෙන හින්දා. ඒක නිසා ඒ තරඟාවලියේදී ඩෙල්ෆ් දූපතේ දරුවෝ දිනුවා. ගරු සභාපතිතුමනි අපිට චීන රජයෙන් දුන්නා ඩ්‍රැගන් බෝට් 5ක් ආධාරයක් විදිහට මේ අපි ආවට පස්සේ අපි කතා කරලා ගත්ත එක. මම පොරොන්දුනා ඒ දරුවන්ට එයින් එක බෝට්ටුවක් අපි යාපනයට දෙනවා කියලා. අපි ඒක නිසා මේ උතුරු නැගෙනහිරත් එක්ක වැඩ කරන්නේ නැවත වතාවක් මේ කිසිම ජාතිවාදී දේශපාලකයෙකුට ඒ ප්‍රදේශවල තියෙන දුරස්ථභාවය, ජාතිකත්වය, දුප්පත්කම පාවිච්චි කරලා අපේ රටේ ජාතිවාදය නැගිටවන්න දෙන්නේ නැති විදියටම අපි මේ වැඩේ කරන්නේ. ඒක නිසා ඒ අය මං හිතන්නේ පොඩ්ඩක් කලබල වෙලා තියෙනවා මේ අපි වැඩ කරන එකත් එක්ක. ඉතින් ඒක නිසා මේ අපේ මේ മന്ത്രിතුමෙක් මතු කරා ජාත්‍යන්තර තරඟාවලට ඒගොල්ලගේ කවුද කණ්ඩායමක් යවන්න අපි උදව් කරේ නෑ කියලා. ගරු සභාපතිතුමියනි අපිට ආවතින් කොහේ හරි කාත්තංකුඩි බ්ලූ ස්ටාර් ඉන්දියාව යවන්න කියලා අපි එහෙම යවන්නේ නැහැ. මේ ජාත්‍යන්තර තරඟාවලි වලට යන්න විදියක් තියෙනවා. ඒ ක්‍රීඩා වලට අදාළ සංගම් සම්මේලන තියෙනවා, ෆෙඩරේෂන් තියෙනවා. ඒවයි තේරීම් කමිටු තියෙනවා. ජාතික කණ්ඩායමක් විදියට තේරෙන්න ඕන. එහෙම ආවොතින් තමයි ඒක අපේ සිලෙක්ෂන් කමිටියෙන් පස්සේ ඒ අය ජාත්‍යන්තර තරඟ වලට යවන්නේ. නැතුව තනින් තනින් හතු පිපෙන කණ්ඩායම් අපි රට යවන සිස්ටම් එකක් නැහැ. ඒක නිසා මේ മന്ത്രിවරු සමහරට දන්නේ නැතුව වෙනද එයාලා හිතනවා ඒක මේ නැගෙනහිරට අපි කරන එහෙම නැත්නම් අපෙන් කරන වෙනස්කමක් කියලා. ඒ සිස්ටම් එක දන්නේ නැති හින්දා මං හිතන්නේ.
ඒක නිසා එහෙම එකක් නැහැ. ජාතික මට්ටමේ කණ්ඩායම් වලට විතරයි අපි විදේශ තරඟ ගුවන් ටිකට් ඒ පහසුකම් අරන් දෙන්නේ. නමුත් ඒ ප්‍රදේශවල ක්‍රීඩාව නගා සිටවන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අපි දැන්ට ක්‍රියාත්මක කරලා සකස් කරගෙන යනවා. නමුත් අර වගේ ඒ කියන කණ්ඩායම් රට යවන්න අපේ රාජ්‍යයේ එහෙම සිස්ටම් එකක් ඇත්තෙත් නෑ. එහෙම එකක් කරන්නත් බෑ. ඒකත් මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ මතක් කරමින් අපි කොහොමත් රාජ්‍යයක් විදියට මේ ජාත්‍යන්තර සංවිධානවල තියෙන සම්මුතීන් ව්‍යවස්ථාවන් මේ සියල්ලට අනුව අපි වැඩ කරන්න එකඟ වෙලා තියෙනවා. අපි වැඩ කරන්න ඕන. අපි ඒවා පිළිගන්න ඕන. ඉතින් ඒක නිසා අපි මේ වගේ අනපනත් අපි කිසිම පැකිලීමකින් තොරව ඉදිරිපත් කරනවා. ඒ ජාත්‍යන්තර ආයතනවල එකඟතාවයට අනුව ඒ අනුව අපි උත්සාහ ගන්නවා නියත ලෙසම අපේ රටේ ක්‍රීඩාව අදාළ සංයුතියෙන්, අදාළ ක්වොලිටියෙන්, අදාළ ගුණත්වයෙන් අපේ රටේ ක්‍රීඩාව නගා සිටවන්න.